මොකද වෙලා තියෙන්නේ වාට? මොකද අනේ? ඇයි? මොකටද විටමින් C? විටමින් C කෑවේ නැත්නම් මොකද වෙන්නේ? ඈ? කෑවේ නැති ඒවට බත් කන්න බෑ එහෙමනම්. විටමින් C කාලා හරි නෙවෙයි. ඇයි? බඩගිනි නම් බත් කමු. විටමින් C කෑවට බඩ පිරෙන්නේ නැහැ. කවුද කියන්නේ විටමින් C කෑම බඩ පිරෙනවා කියලා? ඈ? බත්කම් එන. බත්කම්. විටමින් C මොකටද? ඈ? ඔය කඳුළු නෑනේ අඬන්නේ නෑනේ බොරුනේ කරන්නේ. බොරුවට අරන් දන්නේ. විටමින් C මොකටද? එහෙම කන જાතියක් නෙමෙයි විටමින් C කියන්නේ. විටමින් C කියන්නේ එහෙම කන જાතියක් නෙමෙයි ඒක බේතක්. එහෙම කන්න හොඳ නෑ. ඩොක්ටර් අංකල්ලා අම්මට ගහයි ඊළඟට. ඇයි අඬන්නේ? විටමින් C මොකටද? මොනවද ඕනේ? මොනව කරන්නද? අද විටමින් C කෑවේ නැත්නම් මොකද වෙන්නේ? අර විටමින් C කෑවේ නැත්නම් මොකද වෙන්නේ දැන් ඔයාලට? දැන් විටමින් C කන්න ඉල්ලන්නේ මොනව වෙනවටද? ඇයි විටමින් C කන්න ඉල්ලන්නේ? මොකද හේතුව? ලෙඩ නෑනේ? දුන්න නැත්නම් මොකද වෙන්නේ? දුකයි මොකටද? මොකටද දුක? ඇයි? මොකද චූටි පුතා ඔය? ඔය මොන නෝටි වැඩක්ද ඔය? මොකටද? මං සීනි පොඩ්ඩක් දෙන්න. විටමින් C නෑ. බොරුවට අනන්න දන්නේ කෑ ගහන්නේ ගමට බහැන්නේ. මට දැන් කේන්ති ගින් තියෙන්නේ. ඔය බඩේ පණුවක් පේනවා කට අරින්න එපා අයියේ. කට ඇරියෙන් පණුව එළියට පණි බොක්කාලා. කයි කට අරින්න එපා එහෙන්ද වැඩිපුර. තේරුණාද? පණි එළියට කට. මොනවද නැත්තේ බඩේ? බඩේ විටමින් C නැද්ද? බඩේ විටමින් C නැත්තම් ඉතින් බත් ටිකක් කමු. විටමින් C කුප්පිය මම ආද්දේ පෙන්නුවා ඉවර වෙලා. හෙට ගෙනත් දෙනවමයි. හෙට ගෙනල්ල දෙනවමයි. හොල්ලලා බලන්න කොහෙද? ඔව් බලමු. මොනවද හොල්ලලා බලන්නේ කියන්නේ? විටමින් C ඉවර වෙලා. හෙට ගෙනත් දෙන්නම්. යන්කෝ දැන් නිදාගන්න අපි.
බයි.